ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙක් දියවැඩියාව සඳහා මෙට්ෆෝමින් භාවිතා කරනවද? එහෙනම් අද වීඩියෝ එක ඔබ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මෙට්ෆෝමින් කියන්නේ මොකක්ද? type 2 diabetes පාලනය කිරීමට භාවිතා කරන ලෝකයේ වැඩිපුරම prescribe කරන medicines වලින් එකක්. මේ blood sugar control කරනවා. අක්මාවෙන් glucose නිපදවීම අඩු කරනවා. insulin සංවේදීතාව වැඩි කරනවා. මෙට්ෆෝමින් ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ type 2 diabetes සා. තනි බෙහෙතක් ලෙසත් වෙනත් බෙහෙත් සමගත් ඉන්සියුලින් සමගත් භාවිතා කළ හැක. ප්‍රී-ඩයබටිස් තත්ත්වයේදී දියවැඩියාව වර්ධනය වීම ප්‍රමාද කරන්න පුළුවන්. PCOS වලදීත් අක්‍රමවත් ඕසප් වීම, ඉන්සුලින් රෙසිස්ටන්ස් සහ ඉන්ෆර්ටිලිටි පාලනයට භාවිතා කරනවා. සමහර අයට ඇපටයිට් ටිකක් අඩු වෙනවා, weight stabilization වෙනවා, සුළු බර අඩුවීමක් පේන්න පුළුවන්. සාමාන්‍ය ඩෝසස් මිලිග්‍රෑම් 500, මිලිග්‍රෑම් 850, මිලිග්‍රෑම් 1000. බොහෝ විට ආරම්භ කරන්නේ 500 දිනපතා. nausea, vomiting, diarrhea සහ stomach upset අඩු වෙනවා. slow release tablets බොහෝ විට රෑ කාම සමග ගන්නවා. බහුල side effects තමයි ඔක්කාරය, වමනය, diarrhea, metallic taste සහ appetite අඩුවීම. මේවා බොහෝ විට මුල් දින කිහිපයේදී පේනවා. ඉතා දුර්ලභ නමුත් භයානක side effect එකක් තමයි lactic acidosis. හුස්ම ගැනීම අපහසු වීම, muscle pain, stomach pain, දැඩි දුර්වලතාව තිබේ නම් වහාම හොස්පිටල් යන්න. මෙට්ෆෝමින් කරන අය සාමාන්‍යයෙන් blood sugar, HbA1, kidney function, liver function සහ vitamin B12 check කරනවා. දිගු කාලීනව භාවිතයෙන් vitamin B12 අඩු වෙන්න පුළුවන්. අත්පා හිරිවැටීම, දුර්වලතාව, fatigue සහ memory problems පේන්න පුළුවන්. alcohol වැඩිපුර පානය කිරීමෙන් lactic acidosis අවදානම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා alcohol සීමා කිරීම හොඳයි. ප්‍රෙග්නන්සි වලදී ඩොක්ටර් උපදෙස් මත මෙට්ෆෝමින් ලබා දෙනවා. විශේෂයෙන් gestational diabetes සහ PCOS වලදී. severe kidney disease, severe liver disease, diabetic ketoacidosis, severe lactic acidosis history තිබේ නම් මෙට්ෆෝමින් වල ක්‍රියාකාරීත්වය වළක්වනවා. ඩෝස් මිස් වුණොත් ඩබල් ඩෝස් ගන්න එපා. ඩොක්ටර් උපදෙස් නැතුව නවත්වන්න එපා. healthy diet follow කරන්න, exercise කරන්න, blood sugar monitor කරන්න. අද අපි කතා කළේ මෙට්ෆෝමින් ගැන සම්පූර්ණ විස්තරය. මෙවැනි medical videos තවත් බලන්න, like කරන්න, comment කරන්න, subscribe කරන්න, share කරන්න. ස්තුතියි.